ශම්මි සිල්වා සාර ක්‍රිකට් බෝඩ් එකේ ඉන්න පාලක මණ්ඩලයට අද අපි මතක් කරන්නම් අපි ළඟදී ආයි තුඹලා හම්බෙන්න එනවා. හරිද? එතකොට අර දක්ෂතාවය කොහමද? නැත්තම් අර ක්‍රිකට් බෝඩ් එකේ ඉන්න උන්ගේ සෙල්ලම් කරන්න දන්නේ නැද්ද? එහෙම නැත්නම් උන්ට ගාණක් නැද්ද? එහෙම නැත්නම් ශම්මි සිල්වා මේ ක්‍රිකට් එක විකුණනවද? මේ ටික අපි බලනවා. හරිද? මම ඇවිල්ලා ලංකාවේ ඉන්න ප්‍රේක්ෂකයන්ට තමයි මේ ආරාධනාව. හැමෝම මෙතන ප්‍රශ්න කරන්න එපා. ප්‍රශ්න කරන්න ශම්මි සිල්වාට. මොකද ක්‍රිකට් බෝඩ් එකේ අයිතිකාරය එයා. ක්‍රිකට් එක විකුණන්නේ එයා. එයාගේ තමයි සම්පූර්ණ වැඩේ වෙන්නේ. එතකොට අපි ආන්න ඕනේ ශම්මි සිල්වාගේ. තව මැච් බලන්න උඹලා එනවා නම් මැච් බලන්න එන්න කලින් ශම්මි සිල්වාට කෝල් කරලා ආපන් අද අපි දිනුන්ද පරාදයිද කියලා. මොකද හැමදාම උඹලා ටිකට් එක අරන් ඇවිල්ලා පරාද වෙන මැච් එක බලන්න එන්න එපා. මොකද මුන් මැච් එක විකුණන කේස් එකක් තියෙන්නේ. මේක අද නෙමෙයි අවුරුදු ගාණක් තියෙන කේස් එකක්. ඒ නිසා තමයි අර පාලක මණ්ඩලය විසිරුවා අරින්න කියලා එදා ඉඳන් ඔක්කොම කෑ ගාගෙන ඉන්නේ. එහෙම නැත්තම් සමාවෙන්න හැමදාම මේ වගේම තමයි මේ ක්‍රිකට් එක යන්නේ.